guys වාහනය වතුර ගැන පොඩි වීඩියෝ එකක් වගේ වාහනයකට වතුර අවුත් කරන්න දෙයක් නැහැ. හැබැයි වගේ වාහනේ වතුර දාන්නේ නැතුව ඉන්න පුළුවන් තරම් දාන්න ඕන නම් වගේ වාහනේ යන පාර ක්ලියර් පේනවනම් හොඳයි. එහෙම ඔයාලා ගොඩාක් දුර යනකම් පේන්නේ නැත්නම් පයින් ගිහිල්ලා ඔයා යන්න ඕන රූට් එක බලන්න. මම දන්නවා තෙමින වාහනේ නගින අකමැතිත් කියලා. හැබැයි ඔයා බලන්නේ නැතුව ගිහිල්ලා කානුවක හරි මොකක් හරි තැනක වැටුනොත් එහෙම අන්තිමට ඇඟ තෙමුණා වගේ නෙමෙයි වාහනේ ඉවරයි. ඊට එක දාන්න කලින් බලන්න ඔයාගේ එයා ඉන්ටේක් එකේ තියෙන එක කොහොමද කියලා. සාමාන්‍යයෙන් ආයේ ග්‍රිල් එක ලෙවල් එකට උඩින් වතුර තිබ්බොත් වාහනේ වතුර දාන්න එපා. ඒ කියන්නේ අනිවාර්යෙන් එයා ඉන්ටේක් එකට යනවා. ඒක බලා ගන්න. අනිත් එක තමයි වාහනේ වතුර යනකොට එන්ජින් එක වෙලා නවත්තන්න එපා. ග්‍රිල් එක ලෙවල් වල වතුර තියෙනකොට දෙකට පුළුවන් තරම් කන්ටිනියුස්ලි යන්න, රේස් කරන්න යන්න එපා. ලිස්සන්න පුළුවන්. රේස් කරලා හයියෙන් යන්න ඕනේ. ඔයා ලිමිටෙඩ් පුළුවන් තරම් යන්න. එන්ජින් එක ඕෆ් වෙන්න දෙන්න එපා වතුර මැද්දේ තියෙද්දි. මේක ඕෆ් රෝඩ් කරනවා වගේ නම් මීට වඩා ගොඩක් දේවල් දානවා, කම්පියුටර් දේවල් දානවා. මම ඒක කතා කරලා නැහැ. අනිත් එක හදිස්සියවත් මොකක් හරි වෙලා වාහනේ ගිලෙන්න පටන් ගත්තොත් unfortunately පුළුවන් තරම් ඉක්මනට ෂටර් කරගන්න. කලබල වෙන්න එපා, බය වෙන්න එපා. එහෙම එකපාරටම වාහනේ ගිල මැරෙන්නේ නැහැ. මොකද වාහනයක් බර වුණාට එයා ප්‍රෙෂර් එකකින් ඉඳලා වාහනේ ටක් ගාලා ගිලින්නේ නැහැ. හරිද? කලබල වෙන්නේ නැතුව ටක් ගාලා ෂටර් කරගන්න. ඔයාලට වෙලා තියෙනවා ඇති වෙනකම්. අරගන්න බැරි වුණොත් ඉස්සර විදුර කඩන්න බෑ. අමාරුයි. දෙපැත්තේ විදුර දෙක කඩන්න පුළුවන්. පැත්ත විදුර කඩන්න ලේසි වෙන දා පොඩි ඒරියා එකට ලොකු ෆෝස් එකක් දෙන්න. එතකොට ඒ විදුර කඩලා යනවා. එතකොට ඔයාලට යතුරු පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ හෙඩ් රෙස්ට් පාවිච්චි කරනවා, සීට් බෙල්ට් පාවිච්චි කරනවා. නැත්නම් මහර තියෙන පොඩි අයිටම් එකක් තියෙනවා නම් යකඩ අයිටම් එකකට ලොකු ෆෝස් එකක් දාපුවා හයියෙන් ගහලා මෙහෙම කඩලා දාන්න. ඇස් එළියට යන්න. මොකද මේ වාහනේ බේරුවා වගේ නෙමෙයි තමයි ජීවිතේ බේර ගන්න බැරිනොත් එහෙම තව වාහනයක් ගන්න නැහැ. තියෙන වාහනේ බේර ගන්නවත් බැරි වෙයි. වාහනයක් වතුරට වැටුණාට පස්සේ කොහොමද රිකවර් කරන්න කියලා අපි ඉස්සරහට ඒක ගැන වීඩියෝ එකක් දාන්න. දැනට පරිස්සම් වෙන්න. See you in the next one.